මයි ගංකුකුල් කූඩේ තියෙන්නේ. මෙන්න මේ වගේ ඉඩක තමයි මයි ගංකුකුල් කූඩේ මම හදන්නේ. එතකොට මේ තියෙන යාලට මේ ඇවිදින්න තියෙන හරිය කූඩේ මෙන්න මේ වගේ පොඩිවට හදනවා. එතකොට මේ ඉන්න සත්තුන්ට මේ ඉඩකඩ කෑම හොයාගෙන කාලා බිත්තර දාන්න තරම් පෝෂණයක් ගන්න මදි. ටික කාලයක් යද්දී මේක වල් පැලෑටි නැති වෙනවා. එහෙම වුණත් ඔයාලට මෙහෙම දෙයක් කරා හැකියි. ඔයාලගේ ඉඩකඩ ලොකු ප්‍රමාණයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් බෙදා ගන්න. දැන් ඔයාලගේ මේක ඉඩමනා මේක ටිකක් ලොකුයි නම් මං කියන ප්‍රමාණයට වඩා ලොකුයි නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට බෙදා ගන්න. ඒ බෙදා ගත්තට පස්සේ දවස් 5ක් 6ක් 7ක් විතර එකට ඇරලා ඊළඟ පාර මේ අනිත් එකට අරින්න. ඔය වගේ කොටස් 4ක් හරි 5ක් හරි තියෙනවා නම් කැමති ප්‍රමාණයක්. يعني මේක තනකොළ හැදෙන්න කාලයක් යනවා. මේ ප්‍රමාණය බලාගෙන ඔයාලගේ ප්‍රදේශයට හරියන විදිහට මේ එහෙම මාරු කර කර යන්නත් පුළුවන්. එතකොට මේ අපිට පිටින් දෙන කෑම ටික ගොඩක් දෙන්න ඕනේ. පොඩි ප්‍රමාණයක් අවශ්‍යම ප්‍රෝටීන් ටික විටමින් ටික දෙන්න තිබ්බනම් ඇති. එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලට මේ ඒ කියන්නේ මාරු කර කර යන්නත් පුළුවන් ඒ විදිහට. එහෙම ගියොත් මේවා නඩත්තු කරන්නත් පුළුවන්. කුකුල් පොහොර ඉවතලන්න දේවල් වතුර එහෙම මේකට දාලා ඉක්මනට හැදෙන්න දෙන්නත් පුළුවන්. දැන් මම කියන විදිහට මෙන්න මේ වගේ දෙයක් තියෙන. ඒ කියන්නේ හැමෝටම පහසු විදියක් තියෙන්න බෑ. එතකොට මේ වගේ භූමියක් තෝරාගෙන පොඩියට කුකුල් කූඩේ හදලා එලි මහන යාලට ඇවිදලා කන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා වටේට දැල ගහන්න ඕන සත්තු වෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මේ කුකුල් කූඩෙත් එක්කම වගේ චුට්ටක් වෙන තැනක හරි කමන්නේ නැත්නම් ඔයාලගේ නිවස තියනවා කියන්න මේ තියෙන නිවස. හරිද? එතකොට මේ නිවස වටේ දැන් ඔයාලගේ ඉඩම ගත්තොත් මෙන්න මෙහෙම ඔන්න ඔහොම ඉඩම තියෙන්න කියන්නකෝ. එතකොට මේ නිවස වටේට ඔයාලා මුරුංග ගස් ටිකක් ඔයාලට ඉඳ ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ කුකුල කන දේවල් තියෙනවනේ නිවිතිය පාත්තියක් දා ගන්න පුළුවන්. ඒ වගේ කුකුලෝ කන බොන දේවල් ටික අපි හදා ගන්න ඕන. හදාගෙන අඩු වියදමෙන් ගම් කුකුල් පාලනයක් කරගෙන ඒ එන බිත්තර දැන් මෙතන අපි ඇවිල්ලා ඇත්තට මේ ගම් කුකුල් පාලනය යන්නේ. එතකොට මේ මුරුංග කොළ නිවිතිය ගොටු කොළ මුගුණු වැන්න ඔය වගේ දේවල් අපි කන්න දෙන්නේ. ඊට අමතරව මේ හැදෙන දේවල් වල හැදෙන මේ කියන්නේ වල් පැලෑටි අනිත් හැමදේම මේ කුකුල්ලෝ කනවා. එතකොට මේ ගම් බිත්තර කියන එක පෝෂ්‍යදායක තියෙනවා. හොඳ පෝෂණයක් තියෙනවා. ඉතින් මේ බිත්තරේ අපිට රුපියල් 70කට අලෙවි කරන්න පුළුවන් අද මිල 70කට මම දෙනවා. ඉතින් රුපියල් 70කට මේ හොඳ ගම් බිත්තරයක් අපිට අලෙවි කරන්න පුළුවන්. ගම් බිත්තරේ කියලා කූඩුව ඇතුලේ දාගෙන කඩේ කෑමම ගෙනත් දීලා එහෙම කරන්න බෑ. ගම් බිත්තරේ කියන්නේ මෙන්න මේ විදිහට හදන්න ඕන. ඉතින් ඔයාලට ගම් කුකුල් පාලනයක් කරගන්න අවශ්‍ය නම් මට බිත්තර රක්කන මැෂින් එකක් දෙන්න පුළුවන්. ගම් බිත්තර දෙන්න පුළුවන්. ඔයාලට මුලින් ඉඳන් කොහොමද මේ වැඩපිළිවෙල කරන් යන්නේ කියලා දෙන්න පුළුවන්. අපිට කතා කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. තව කට්ටියට බලන්න ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් නොතේරුණු තැනක් තියෙනවා නම් කමෙන්ට් එකකින් ඔයාට අහන්න පුළුවන්. ඔයාට ජයෙන් ජයම වේවා. තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙයි. අදට සමු ගන්නවා.